ලව් කරද්දී එක එකම හැසිරෙන එක එක විදියට. එකෙක්ට හැමතිස්සෙම කූඩැල්ලෙක් වගේ ඇඟෙල්ලා ඉන්න ඕනේ. තව එකෙක් කෑල්ල ගැන පට්ට බයන්ස් එකෙන් ඉන්නවා. සමහර ඒවා බෙන්ගාල බොක්ක වගේ සැරෙන් සැරේට වෙනස් වෙනවා. ඔය ඇස්සේ අනිත් එකව හොඳටම තේරුම් අරන් ආදරය කරන සුපිරියවුනුත් ඉන්නවා. ආදරයකදී විතරක් නෙමෙයි යාළුකමකදී ඕනම සම්බන්ධයකදී මිනිස්සෙක් හැසිරෙන විදිය පැහැදිලි කරන තියරි එකක් තමයි ඇටැච්මන්ට් තියරි කියන්නේ. ඇටැච්මන්ට් තියරි එක තේරුම් ගන්න නම් අපිට යන්න වෙනවා අපේ බබා කාලෙට. පොඩි එකෙක් ඉපදුණු ගමන් උට මෙලොවට බෝලයක් තේරෙන්නේ නැහැ. හැංගීම් ගැන ලොකු අවබෝධයක් නැහැ. ඌ බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාවයි සැප පහසුවයි විතරයි. හැබැයි ලදරුවෙක් බලා ගන්න ඩෑල්ලකව බලා ගන්න විදිය අනුව පොර ජීවිත කාලෙම මිනිසුත් එක්ක සම්බන්ධතාව ගොඩනගන විදිය තීරණය වෙනවා. පොඩි එකා හොඳට බලාගත්තොත් ඌ ලොකු නාම සාර්ථක සම්බන්ධතාව හදා ගන්නවා. හරියට බලාගත්තේ නැත්නම් ඌ ලොකු නාමත් සම්බන්ධතාවවලදී ස්ට්‍රගල් කරනවා. අපි වැඩි ගණන් ගත්තේ නැති උනාට බබා කාලේදී හම්බෙන අත්දැකීම් සෑහෙන දුරට මිනිස්සුන්ගේ වැඩිහිටි ජීවිතයේ හැඩය තීරණය වෙන්න බලපානවා. ඇටැච්මන්ට් තියරි එකට අනුව ඇටැච්මන්ට් ස්ටයිල්ස් 4ක් තියෙනවා. අංක 1 anxious attachment, අංක 2 avoidant attachment, අංක 3 disorganized attachment, අංක 4 secure attachment. හරි බණින්න කට හදන්න බෑ මන් දන්නකොට මෙලෝ හතිලව තේරුන්නේ නැහැ. මේ ස්ටයිල් 4 වෙන වෙනම පැහැදිලි කරාම තේරෙයි උඹේ කෑල්ල එහෙම නැත්නම් කොල්ලා අයිති මොන ස්ටයිල් එකකටද කියලා. ඔන්න පළවෙනි attachment ස්ටයිල් එක anxious attachment ගැන ඊළඟ රීලෙන් කතා කරමු. මොකද තොපි දිග වැඩනවම බලන්න හොරයි.